ඊළඟට අපි බලමු ටයිම්ලයින් එක. මේක තමයි අපේ ටයිම්ලයින් එක කියන්නේ. ටයිම්ලයින් එක නැත්තම් වින්ඩෝ වලින් අරගන්න පුළුවන් ටයිම්ලයින් කියලා තියෙනවා මෙතන. ටයිම්ලයින් එකේ මුලින්ම අපි බලමු මෙතන තියෙන දේවල් මොනවද කියලා. මෙතන තියෙනවා ලේයර් කියලා. දැන් මේ ඔබ්ජෙක්ට් එක මම දාලා තියෙන එක ලේයර් එකකට. ඒ වගේම මට ඕන නම් මේ ඔබ්ජෙක්ට් එක වගේ තව එකක් තව ලේයර් එකකට ගන්න. මෙතනින් පුළුවන් insert layer layer 2. දැන් මම ඒකේ මොකක් හරි ඇන්දොත් මට මේක එහාට මෙහාට ගෙනියන්න පුළුවන් මේ කොළ පාට ඔබ්ජෙක්ට් එකට හානියක් නොවන විදිහට. මේ කොටුව තියෙන layer 1 එකේ දැන් මේ රවුම තියෙන layer 2 එකේ. ඒ වගේම මට layer 2 එක පේන්නේ නැති කරන්න ඕන නම් මෙතනින් පුළුවන් show hide all layers. නැත්නම් මෙතනින් hide කරන්න පුළුවන්. ඒ වගේම මේ layer එකට මොකක් නොකර අරින්න ඕන නම් ඒක lock කරන්න පුළුවන්. දැන් මට ඒකේ මුකුත් කරන්න බෑ. මේ වගේ message එකක් එනවා. lock එක අයින් කර ගන්නත් පුළුවන් ඒ වගේම මෙතනින්.